ඉතින් සුබ දවසක් වේවා කියලා අදත් මගේ අලුත් වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මෙන්න මේ මගේ අතේ තියෙන පොත මෙන්න මේ වගේ PDF ෆයිල් එකක් කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ වැඩේ කරගන්න අපිට අවශ්‍ය වෙනවා Google File කියන APK එක. ඉතින් මේ app එක ඔයාලට Play Store එකට ගිහිල්ලා Google File කියලා search කරලා free download කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රමෙන් පොත්පත් විතරක් නෙවෙයි අපි ළඟ තියෙන papers ඒ වගේම ડોකියුමන්ට් වගේ ඕන දෙයක් PDF කරගන්න හැකියාව තියෙනවා. මේ ක්‍රමය යූස් කරලා අපිට දුර ඉන්න යාළුවෙක් එක්ක අපි ළඟ තියෙන පොත් ඒ වගේම ડોකියුමන්ට් වගේ දේවල් ෂෙයා කරගන්නත් හැකියාව තියෙනවා. බොහොම ලේසියෙන් ෆෝන් එකකට කම්පියුටර් එකකට වගේ දාගෙන අපිට අවශ්‍ය වෙලාවට අපි ළඟ තියාගෙන බලන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා වීඩියෝ එකට යමු. right ඉස්සෙල්ලාම මම මගේ ෆෝන් එකේ app menu එකේ Google File Manager එක open කරගන්නවා. interface එක ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ යටම quick share කියන තැනට උඩින් මෙන්න මේ විදිහට icon එකක් තියෙනවා. මේ icon එක touch කරගන්නවා. මේ icon එක touch කරගත්තාම අපිට කැමරා එක තමයි open වෙන්නේ. කැමරා එකක් කිව්වට මෙතනදී ෆෝන් එකේ කැමරා එක ස්කෑන් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉස්සෙල්ලම මම මෙතනදී පොතේ පිට කවර ස්කෑන් කරගන්නවා. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යටම මැනුවල් සහ ඔටෝ කැප්චර් කියලා ෆීචර්ස් දෙකක් ලබා දීලා තියෙනවා අපිට ස්කෑන් කිරීමේ පහසුව සඳහා. ඊළඟට ඔටෝ කැප්චර් කියන එක සිලෙක්ට් කරගන්නවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් පොතේ ෆ්‍රේම් එක මේ ස්කෑනර් එකෙන් අඳුරගෙන පොතේ පිට කවරය අපිට ස්කෑන් කරලා දෙනවා. එහෙම නැත්නම් කැප්චර් කරලා දෙනවා. ඊට අමතරව මේ පහළ තියෙන ටූල්ස් යූස් කරලා අපි ස්කෑන් කරගත්ත ડોකියුමන්ට් එකේ ඇඩ්ජස්ට්මන්ට් කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට මම මේකට තවත් පිටුවක් ඇඩ් කරගන්න ඕන නිසා මෙන්න මේ ප්ලස් අයිකන් එක ටච් කරගන්නවා. right මේ වෙනකොට පොතේ පිට කවර ස්කෑන් කරගෙන ඉවරනේ. ඒ නිසා පොතේ පළවෙනි පිටුව මෙන්න මේ විදිහට ස්කෑන් කරගන්නවා. මෙතනදී මම ඔටෝ කැප්චර් කියන ඔප්ෂන් එක තමයි යූස් කරන්නේ. ඊළඟට නැවතත් මම මෙන්න මේ ප්ලස් අයිකන් එක ටච් කරගන්නවා. ඊළඟට ස්කෑන් කරගන්න තියෙන්නේ පුරාණ ලෝකය කියන පොතේ දෙවනි පිටුව. මෙතනදී මේ ඔටෝ කැප්චර් කියන ෆීචර්ස් එක නම් ගොඩක් වටිනවා. මොකද අපිට මේ වැඩේ කරනකොට ලොකු පහසුවක් මේ ෆීචර් එක මගින් ලබා දීලා තියෙනවා. right දෙවෙනි පිටුවත් ස්කෑන් වුණා. ඊළඟට අපි තුන්වෙනි පිටුව ස්කෑන් කරගමු. මේ විදිහට මම ආයෙත් ඔටෝ කැප්චර් පහසුකම යටතේ තුන්වෙනි පිටුව ස්කෑන් කරගන්නවා. තප්පර කීපයක් ඇතුළත පොතේ තුන්වෙනි පිටුවත් අපිට ස්කෑන් වුණා බලා ගන්න පුළුවන්. ඊළඟට මම ආයෙත් ප්ලස් අයිකන් එක ටච් කරලා පොතේ හතරවෙනි පිටුව ස්කෑන් කරගන්නවා. මේ ස්කෑන් කරන වෙලාවේදී ෆෝන් එක අත් දෙකෙන්ම අල්ල ගන්නවා නම් ගොඩක් හොඳයි. එතකොට අපිට ડોකියුමන්ට් එක ගොඩක් ඩීටේල් සහිතව ස්කෑන් කරගන්න පුළුවන්. ඊළඟට මම ආයෙත් මෙන්න මේ ප්ලස් අයිකන් එක ටච් කරලා පොතේ පස්වෙනි පිටුවත් ස්කෑන් කරගන්නවා. right ඉතින් ඔන්න හරිම ලේසියෙන් පොතේ පස්වෙනි පිටුවත් ස්කෑන් වුණා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා මම පොතේ පිටු 5 ස්කෑන් කරගත්තේ. ඔයාලට මේ පිටු 5 මේ විදිහට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සනට ක්ලීන්ව. ඒ වගේම මේ යට තියෙන ටූල්ස් කීපයක් ගැන ඔයාලට මම කලින් සඳහන් කරානේ. මේ ටූල්ස් අතරින් මම ටූල්ස් දෙකක් ගැන ඔයාලට පොඩි විස්තරයක් දෙන්නම්. මේ තියෙන crop and rotate කියන ටූල් එක මම ඒක ටච් කරගන්නවා මේ විදිහට. මේකෙදී අපිට කොටසක් මග ඇල්ලලා තියෙනවා නම් එහෙම නැත්නම් අවශ්‍ය කොටස විතරක් crop කරගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව rotate කියන පහසුකමත් මෙතනදී ලබා දීලා තියෙනවා. මෙතනදී මට වෙනසක් කරගන්න ඕනේ නැහැ. ඒ නිසා මේ තියෙන විදිහටම apply කරගන්නවා. right අවසාන වශයෙන් මම පොතේ පිට කවර වෙනසක් කරගන්නවා. ඒක කරගන්න මෙන්න මේ filter කියන tool එක touch කරගන්නවා. මෙතනින් මම black and white කියන එක select කරලා apply කරගන්නවා. right ඔන්න පොත ස්කෑන් කරලා ඉවරයි. ඊට පස්සේ දකුණු අත පැත්තේ උඩම ඔයාලට බලා ගන්න පුළුවන් done කියලා option එකක් තියෙනවා. මම ඒක touch කරගන්නවා. right ඊළඟට අපිට බලා ගන්න පුළුවන් අපේ PDF ෆයිල් එක ෆෝන් එකට සේව් වුණා කියලා notification එකක් එනවා. ඊළඟට මම මෙතනින්ම ෆෝන් memory එකට එහෙම නැත්නම් internal storage එක open කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් file by Google කියලා folder එකක්. ඊළඟට මම ඒක touch කරගන්නවා. ඊළඟට මේ folder එකත් open කරගන්නවා. right ඉතින් ඔන්න අවසානයට අපිට පුරාණ ලෝක කියන පොතේ PDF ෆයිල් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ පෞද්ගලික අදහස නම් මේක ගොඩක් වටින දෙයක්. ඉගෙන ගන්න කෙනෙකුට එහෙම නැත්නම් පොත් කියවන කෙනෙකුට එතනින් එහාට ගියපුවාම ඇඩ්වාන්ස් වැඩ කරන කෙනෙකුට උනත් මේක ගොඩක් හොඳ දෙයක්. ඔන්න ඉතින් තවදුරටත් අපිට පේපර් පිටින් පොත් පිටින් ඉල්ල ගන්න එහෙම නැත්නම් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ විදිහට අපිට PDF ෆයිල් එකක් හදලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. හැබැයි සමහර පොත් ස්කෑන් කරන එක නම් නීති විරෝධී දෙයක්.
ඉතින් මේ දේවල් ඔයාලා try කරලා බලන්න. වීඩියෝ එක වැලියු එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම අපිට like කරලා subscribe කරලා support එකක් දෙන්න. ඔයාලගේ අදහස් පහලින් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක හමුවමු. ගිහින් එන්නම්. ජය වේවා.